ඉතින් ප්‍රොඩක්ස් වෙනස් වෙනවා වගේම තමයි මං හිතන්නේ අපේ හමත් හැමතිස්සෙම වෙනස් වෙනවා. ගොඩක් දෙනෙක් මේක හිතන්නේ නැති උනත්. මිනිස්සු හිතන්න නැති දේ තමයි කාලය යනවත් එක්කම අපේ හම වෙනස් වෙනවා. අනිවාර්යයෙන්. වයස යනවත් එක්කම හම වෙනස් වෙනවා. හෝමෝන් කන්ඩිෂන්ස් නිසා හම වෙනස් වෙනවා. ඉතින් ගොඩක් මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන විශේෂයෙන් සවුත් ඒෂියාවල හැම එකක්ම ගන්න මේ සුදු වෙන්න ඕන ඕමනාව. වෙන නිෂ්පාදන වලට වැඩි අපේ නිෂ්පාදන වෙනස් වෙන්නේ අපේ මේ ෆෝමිලේෂන්ස් වල මුල තියෙන්නේ ආයුර්වේද. හැමදාම දේවල් වෙනස් වෙනවා. ඉතින් ප්‍රොඩක්ස් වෙනස් වෙනවා වගේම තමයි මං හිතන්නේ අපේ හමත් හැමතිස්සෙම වෙනස් වෙනවා. ගොඩක් දෙනෙක් මේක හිතන්නේ නැති උනට. ඉතින් අද මම ඔන්න ශලීන් එක්ක ඇවිල්ලා තියෙනවා. මේ වෙනස් වෙන හම වගේම ස්කින් කෙයාර් රූටින් එකක් වත් තාමත් මේ 2026 අවුරුද්ද වෙනකොටත් පටන් අරගෙන නැත්නම් මේක සරලවම කරගන්නේ කොහොමද කියලා කතා කරන්න. ශලීන් කොහොමද? හොඳින් ඉන්න. අලුත් අවුරුද්ද කොහොමද? ජයෙන් ජයට යනවා. කියලා හිතාගෙන ඉන්නවා. අනිවාර්යෙන් එහෙම තමයි වෙන්නේ. ශලීන් අපි මම කතා බහ මුලින්ම පටන් ගත්තෙත් අර ස්කින් එක වෙනස් වෙනවා කියලානේ. මේක ගැන අපි චුට්ටක් කතා කරමු. කොහොමද මේ දේ ශලීන්ට දැනෙන්නේ? ගොඩක් කට්ටිය දැන් සාමාන්‍යයෙන් ෆේස් වොෂ් එකක් නැත්නම් රෙගුලර් පාවිච්චි කරන ඩේලි පාවිච්චි කරන ක්‍රීම් එක වගේ දේවල් ගත්තම අර අවුරුදු 18 දී විතර පළවෙනියට පටන් ගත්ත කාලේ පාවිච්චි කරන එක තමයි අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරගෙන යන්නේ. දැන් මිනිස්සු හිතන්නේ නැති දේ තමයි කාලය යනවත් එක්කම අපේ හම වෙනස් වෙනවා. වයස යනවත් එක්කම හම වෙනස් වෙනවා. හෝමෝන් කන්ඩිෂන්ස් නිසා හම වෙනස් වෙනවා. කාන්තාවන්ට වයස අනුව ඒ හෝමෝන් කන්ඩිෂන්ස් මාරු වෙනවා. අම්ම කෙනෙකු නාම සම ගොඩක් වෙනස් වෙනවා. ඒ සියල්ල ගැනම හිතන්න ඕනේ. අනිත් එක අපේ ජීවන රටාව වෙනස් වෙනවා. ඉස්කෝලේ ගිය කාලේ වගේ නෙමෙයි ජොබ් එකක් කරන්න ගියාම. ජොබ් එකක් කරන්න ගියාම එයා කන්ඩිෂන් රූම් එකේ ඉන්නේ. ට්‍රැවල් කරන විදිය වෙනස්. ස්පෝර්ට්ස් කරපු කාලේ ස්පෝර්ට්ස් කරනවනේ ඒක වෙනස්. පූල්ස් වල ගොඩක් ස්විම් කරනවා නම් ඒකට අවශ්‍ය දේ තියෙන්නේ. ස්කින් ටයිප් එක විතරක් නෙමෙයි බලපාන්නේ. තමාගේ වයස බලපානවා, තමාගේ හෝමෝනල් කන්ඩිෂන්ස් බලපානවා, තමායින වාතාවරණය බලපානවා, තමාගේ ලයිෆ් ස්ටයිල් එක බලපානවා. ඉතින් මේ ඔක්කොම ගැන හිතන්න ඕනේ. මේ තමාගේ සමෙන් ඒ අවශ්‍ය ලස්සන ග්ලෝ එක හමේ සෞඛ්‍යය ගැන හිතද්දී අර හැමදාම පාවිච්චි කරපු එක පාවිච්චි කරගෙන යන්න බෑ. අනිවාර්යයෙන්. මොකද ගොඩක් දෙනෙක් මේ වැරද්ද කරනවා. දැන් මෙච්චර කාලයකට කලින් කවුරු හරි මට කිව්වා මගේ ස්කින් එක තියෙන ඔයිලි ස්කින් හරි ඩ්‍රයි ස්කින් එකක් හරි කියලා. එතකොට ගොඩක් වෙලාවට ඒකම මේ ප්‍රොඩක්ට්ස් ටිකම දිගටම පාවිච්චි කරගෙන යනවා. ඉතින් මේ නිසාම තමයි මම හිතුවේ මේ ප්‍රශ්නෙන් පටන් ගමු අපි ඉස්සෙල්ලම කියලා. ඉතින් ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න එක්කෙනෙක් මොන වගේ ප්‍රොඩක්ට්ස් වලින්ද කරන්න ඕන? මොකද ගොඩක් වෙලාවට අපි අර ප්‍රොඩක්ට්ස් ගොඩාක් කිව්වම ස්ටෙප්ස් ගොඩාක් කිව්වම සමහර කෙනෙක්ට හිතෙනවා අයියෝ මේක හෙන ලොකු දෙයක් නේ මේකට ගොඩක් වෙලා යනවා මට වෙලා නැහැ. ඉතින් ගොඩක් කාර්යබහුල ජීවිතනේ තියෙන අපි මේ වගේ කෙනෙක්ට මොන වගේ උපදෙස්ද දෙන්නේ? පළවෙනිම කරන්න අවශ්‍ය දේ තමයි ඉතින් තමාගේ මූණ හොදන විදිය. ගොඩක් දෙනෙක් තාම සබන් පාවිච්චි කරනවා. ඒකින් සෑහෙන දේවල් වෙනවා හැමට. හැම ඒකින් සබන් වල යම්කිසි පටලයක් ඉතුරු වෙනවා. පෝස් බ්ලොක් වෙනවා. මේ රෆ් පැචස් එනවා. ඉතින් මේ සබන් ගන්න එකේ බාහනකම ගොඩක් දෙනෙක් තාම හඳුනගෙන නැහැ. ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා හොඳ ෆේස් වොෂ් එකක් අවශ්‍යයි. මූණ හොදන සැරේට ඒ ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න. ෆේස් වොෂ් එක තෝරගද්දි අර මං කිව්වා වගේ තමයිගේ ලයිෆ් ස්ටයිල් එකට හරියන විදිහට තමාගේ වයසට හරියන විදිහට ඒ අදාළ ෆේස් වොෂ් එක තෝරගන්න පුළුවන්. සමහර අය මම දන්නවා ෆේස් වොෂ් දෙකක් පාවිච්චි කරනවා මෙන්න මෙන්න දවස්වල. අවශ්‍ය ප්‍රතිකාරය අනුව. ඉතින් අපේ ස්පාසලෝන එකේ ගත්තම ඒක තමයි අපි ෆේස් වොෂස් විවිධ ගාණක් තියෙන්නේ. ගාණට තමාගේ අවශ්‍යතාවය අනුව ඒ ෆේස් වොෂ් එක තෝරගන්න පුළුවන්. ඊළඟ මට්ටමට යනවා නම් ඉතින් අර ඩේ ක්‍රීම් එකක් තමයි. ඉතින් ගොඩක් දෙනෙක් ඩේ ක්‍රීම්ස් පාවිච්චි කරනවා. මම හිතන්නේ ඒෂියාවල ගත්තම ෆෑනස් ක්‍රීම් කියලා කැටගරි එකක් තියෙන. ඒක බලපම මේ ඩේ ක්‍රීම් එකක් තමයි. ඉතින් ඊළඟ මට්ටම ඩේ ක්‍රීම් එක නැත්නම් අපේ ස්පාසලෝන් ලැන්ග්වේජ් එකෙන් කියනවා ඩේ ප්‍රොටෙක්ටර් එකක් කියලා. මේකෙන් ඇත්තට වෙන්නේ ප්‍රොටෙක්ෂන් තමයි. මොකද වෙන්නේ ඔක්කොටම ඉස්සලා ඒක SPF තියෙනවා. හිරු එළියෙන් වෙන ඩැමේජ් එක තමයි අපේ හැම මහලු වීමට හැමට වෙන ආපදාවල් ගත්තම වැඩිපුරම වෙන්නේ මේ හිරු එළිය නිසා. අනිත් ලොකුම මෙව එක තමයි මොයිස්චර් නැති වෙන එක. ඉතින් මේක මොයිස්චර් ලොක් ඉන් වෙලා මොයිස්චර් ප්‍රොටෙක්ට් කරනවා. හැමේ අර ෆ්‍රෙෂ් ගතිය දවස පුරාම ෆ්‍රෙෂ් ගතිය තියාගන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
ඒ විතරක් නෙවෙයි ස්කින් හෙල්ත් කියන එක. දැන් ස්පාසිලෝන් ගත්තම වෙන නිෂ්පාදන වලට වැඩිය අපේ නිෂ්පාදන වෙනස් වෙන්නේ අපේ මේ ෆෝමියුලේෂන්ස් වල මුල තියෙන්නේ ආයුර්වේද. ඉතින් ආයුර්වේද කියන ඒ විද්‍යාවෙන් කියන්නේ අපි හැමෝම බැලන්ස් වලට තමයි මේ ලෝකෙට එන්නේ. හැබැයි අපි ජීවත් වෙන විදියට, අපි කන විදියට, අපි මේ එන්වයරන්මන්ට් එකට මුහුණ දෙන විදියට ඒ බැලන්ස් එක ඕෆ් වෙනවා. ඉතින් අපි ඒ බැලන්ස් ඕෆ් වෙන ඕන වෙලාවක බැලන්ස් එකට ගේන්න අපේ ඇඟේම තියෙනවා ඒ හීලින් පවර් එක. ඒ හීලින් පවර් එක අන්ලොක් කරන එක තමයි ආයුර්වේදයෙන් කරන්නේ. ඒ බැලන්ස් එකට අපිව ආයේ ගේන එක. ඉතින් අපි ස්කින් කෙයාර් ගත්තම අපි බලන්නෙත් ඒ විදියට. කොහොමද ස්කින් එක හෙල්දි කරලා ඒ බැලන්ස් එකට ගෙනාලා ඒ අවශ්‍ය රිසල්ට් එක දෙන්නේ. ඇක්නි කියන පිම්පල්ස් උනත් ඒ ඔෆ් බැලන්ස් කන්ඩිෂන් එක. ඒක කොහොමද වෙන්නේ? ඒක ප්‍රතිකාර කළා හැමේ සෞඛ්‍ය වැඩි කළා තමයි එතනට එන්නේ. ග්ලෝ එකක් ඕන වුණත් අපේ නැචරල් ග්ලෝ එකක් තියෙනවා අපේ ස්කින් එකේ. විශේෂයෙන් මේ අපේ මේ ඒෂියන් ස්කින් වල ලස්සන ග්ලෝ එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒක ගන්නත් අවශ්‍ය මේ හැමේ අර මේ හෙල්ත් එක ඒ බැලන්ස් එකට ගේන එක. ඉතින් ඒකින්ද අපේ ප්‍රොඩක්ට්ස් හැම ප්‍රොඩක්ට්ම ඩිසයින් කරලා තියෙන්නේ හැමේ සෞඛ්‍ය බලාගෙන ඒ හීලින් එක දීලා ඒ මගින් රිසල්ට් එක ගන්න. ඒක තමයි ස්පාසිලොන් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරපුවම ලැබෙන රිසල්ට් එකත් වැඩි දීර්ඝකාලීන වෙනවා. ඉතින් ගොඩක් මෙතන ප්‍රශ්නයක් කියලා තියෙනවා විශේෂයෙන් සවුත් ඒෂියා වල හැම එකක්ම ගන්න මේ සුදු වෙන්න ඕන ඕමනාව. ඉතින් හැමේ සෞඛ්‍ය ගැන හිතන්නේ ඒ සමහර ගාන ක්‍රීම් වලින් මොකද්ද කාලයක් යද්දී හැමට වෙන්නේ. අකලට මහලු වෙනවා, ස්කින් එක සැග් වෙනවා. ඒ ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ස්කින් හෙල්ත් කියන එක හැමේ සෞඛ්‍ය කියන එක තමයි අපි ගොඩාක් දුරට අපි ඒක තමයි අපේ ફોකස් එක විය යුත්තේ. ඉතින් හැමේ සෞඛ්‍ය ගැන කතා කරලා the first thing is keep it clean. That's why you need a face wash and a face wash that doesn't dry your skin. The next thing is protect it. ඉතින් day protect එක හිර වලින් pollution වලින් protect වෙනවා. ඒ වගේම හැමේ සෞඛ්‍ය පැත්තෙන් බලනවා. ඒක තමයි මේ එක එක day protectors වල වෙනස් වෙනස් ingredients තියෙන තමයිගේ සමට අවශ්‍ය පෝෂණය මොකක්ද කියලා හඳුනගෙන ඒක පාවිච්චි කරාම ගොඩක් හොඳයි. ඉතින් සරලවම ඇත්තටම ප්‍රොඩක්ට්ස් දෙකකින් ඔයාගේ උදේ කාලෙදි විශේෂයෙන්ම ඔයාගේ හැම පිරිසුදු කරන්න ඒ වගේම තමයි ඔයාගේ හැම පරිස්සම් කරන්න. ඇත්තටම ගොඩාක් වෙලාවල් වලට අපිට ඔය මූණේ තියෙන ගැටලුකාරී තත්ත්ව ගොඩාක් වලට මූණ දෙන්න වෙන ශලින් අපේ මූණේ තියෙන ස්කින් බැරියර් එක ඩැමේජ් වුණාමනේ. ඔය පිම්පල්ස් එන්නේ, පිග්මන්ටේෂන්, ඊට පස්සේ අර ප්‍රීමචුවර් ඒජින් ඔය ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ අර ස්කින් බැරියර් එක ඩැමේජ් වුණාම. ඉතින් ගොඩාක් වෙලාවට අපි අර ආරක්ෂාව ගැන හිතන්නේ අපි ලස්සන වෙන්න කියලා තියෙන අහුවෙන ඒවා කොහොම ටික ගන්නවනේ. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඇත්තටම මම හිතන්නේ මේ අවුරුද්දේදී අපි වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ අපේ ස්කින් හෙල්ත් එක ගැන බලලා. ඉතින් අපි දැන් මේ ප්‍රොඩක්ට්ස් ගැන කතා කරන්නේ ගොඩක් එක එක රේන්ජස් තියෙනවා කියලා බලන කෙනෙක් හිතන්න පුළුවන්. මට තියෙන ස්කින් ටයිප් එකට ගැලපෙන ප්‍රොඩක්ට්ස් පාසෙලෝන් එකේ තියෙනවද කියලා. මොන වගේ ස්කින් ටයිප්ස් වලටද අපිට මේ රේන්ජස් තියෙන්නේ? ස්කින් ටයිප්ස් වලට අමතර දැන් ස්කින් ටයිප් සාමාන්‍යයෙන් ගත්තම normal to oily, normal to dry ඒ ආශ්‍රයෙන් තමයි ස්කින් ටයිප්ස් වලට වෙන් කරන්නේ. හැබැයි benefit driven නැත්නම් තමාගේ හැමට අවශ්‍ය අවශ්‍ය හීලින් එක හෝ සහනය හෝ ලබා දෙන්න. දැන් ගොඩක් සෙන්සිටිව් ස්කින් තියෙන අයට පොඩ්ඩක් වෙච්ච රතු වෙන අයට මුකුත් මට ගන්න බෑ, මට ගන්න පුළුවන් බේබි සෝප් එකක් විතරයි නැත්නම් සබන් මේ වතුර දාලා විතරයි හොද ගන්න පුළුවන්. ඒගොල්ලන්ට අපි විශේෂ රේන්ජ් එකක් හැදුවා ලෝටස් ඇන් රමුටන් කියලා. ඒක බොහොම assume රේන්ජ් එකක් හැමට ගොඩක් harsh නැති. ඉතින් ඒ විදිහේ රේන්ජ් එකක් තියෙනවා. ඒකේ මුළු රේන්ජ් එකම තියෙනවා. ඇක්නි වලට තියෙනවා අපේ නීම් රේන්ජ් එක. හැබැයි දැන් එකට හිතන්න පුළුවන් හරි මට සෙන්සිටිව් ස්කින් උත් තියෙනවා ඇක්නිත් තියෙනවා කොහොමද කියලා. එතකොට කම්බයින් කරන්න. මම දැන් ඒක තමයි ඊළඟට අහන්න ගියා අපිට පුළුවන්ද මේ දේවල් මික්ස් කරන්නත් කියලා. ඉතින් දැන් අපි මේ දවස්වල ගොඩක් අයට කතා කරන්නේ මේ කම්බිනේෂන්ස් ගැන. මොකද හැමදෙනාගේම හැම යුනික්. වෙනස්. අනිත් එක අවශ්‍යතාවලුත් වෙනස්. කාලෙන් කාලට අවශ්‍යතාවය වෙනස් වෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන්. ඒකින්ද අපි මේ රෙකමෙන්ඩ් කරනවා ඒගොල්ලන්ට හරියන කොම්බිනේෂන් එක හොයාගන්න. ඒ කොම්බිනේෂන් එක හොයාගන්න පුළුවන් වෙන අවශ්‍ය ඔක්කොම ඩීටේල්ස් අපි දෙනවා. අපේ කන්සල්ටේෂන් හොට්ලයින් එකක් තියෙනවා. අපිට WhatsApp කරලා උනත් දැනගන්න පුළුවන්. ඉතින් අපි එන්කරේජ් කරනවා කට්ටියට රේන්ජ් පිටින් ගන්න අවශ්‍යතාවයක් නැහැ. තමාගේ අවශ්‍යතාවය අනුව රේන්ජ් එක තෝරගන්න කියලා. ඉතින් ඇත්තටම සරලවම ප්‍රොඩක්ට්ස් දෙකකින් ඔයගොල්ලෝගේ ස්කින් එක ප්‍රොටෙක්ට් කරන්න වගේම හොඳට ක්ලීන් කරන්න දවස පුරාටම ඔයගේ ස්කින් එකට හොඳ හයිඩ්‍රේෂන් එකක් දෙන්න වගේම ස්කින් එක ප්‍රොටෙක්ට් කරලා ස්කින් එකේ හෙල්ත් එක බිල්ඩ් අප් කරන්නත් ඇත්තටම මේ ප්‍රොඩක්ට්ස් දෙකකින් කරගන්න පුළුවන් නේද?
that's definitely the foundation. ඊට ඊළඟ ලෙවල් එකට යන්න පුළුවන්. හැබැයි ඒ ෆවුන්ඩේෂන් එක හරිය නැත්තම් ඊළඟ ලෙවල් එකට ගිහිල්ලා තේරුමක් නැහැ. ගොඩක් දෙනෙක් හිතන්නේ නැති ගොඩක් දේවල් තියෙන පොඩ්ඩක් හිතන්නේ එයාර් කන්ඩිෂනින්. දැන් ඔෆිසර්ස් වල වැඩ කරන කට්ටිය දවසට පැය 8ක් විතර එයාර් කන්ඩිෂනින් වල ඉන්නවා. ඒකින්වත් මාර ඉෆෙක්ට් එකක් තියෙනවා. හයිඩ්‍රේෂන් එක මේ එලියට යනවා, ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ගැන හිතන්නේ මොනවාද කාලෙන් කාලෙට පොඩ්ඩක් ක්‍රීම් එකක් ගාවට හරියන්නේ නැහැ. දැන් අපේ 4D හයිඩ්‍රොනික් ඉන්ග්‍රීඩියන්ට් එක තියෙන ක්‍රීම්ස් එකක් තියෙනවා. ඉතින් 4D හයිඩ්‍රොනික් වලින් වෙන්නේ හැමේ පටල 4කට පෙනිට්‍රේට් වෙනවා. ඒ කියන්නේ මොයිස්චර් එක ලස්සනට ලොක් ඉන් වෙනවා. ඉතින් ඒ විදිහේ දේවල් හිතන්න ඕනේ. දැන් ඒජින් ස්කින් තියෙනවා නම් යම් කිසි වාසයක් වගේ යම් කිසි වාසයකට ආවට පස්සේ එතකොට අපි අර වයිට් රයිස් එකේ ගැමාලොසිනෝල් තියෙන ඉන්ග්‍රීඩියන්ට් එක තියෙනවා. ඒක බාර හොඳයි අර යූත් ප්‍රොටෙක්ට් කරන්න. රෙටිනෝල් නැචරල් රෙටිනෝල් ෆෝම් එකක් තියෙනවා අපේ ප්‍රොඩක්ට්ස් වල. ඒකත් ලොකු වෙනසක් වෙනවා. එතකොට හැමෝම දන්නවා විටමින් C ඒ වගේ විටමින්ස් මිනරල්ස් තියෙන ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ඒ තමයිගේ අවශ්‍යතාවයට සරිලන තමයිගේ ලයිෆ් ස්ටයිල් එක හරියන ප්‍රොඩක්ට් එක තෝරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔයාලට තියෙනවා තාමත් හිතාගන්න බැරි නම් ඔයාලට තියෙන ස්කින් ටයිප් එක මොකද්ද, ඔයාලට ගැළපෙන නිෂ්පාදනය මොකද්ද කියලා ලේසියෙන්ම ස්පාසල් සිලෝන් බුටික් එකකට ගියොත් මං හිතන්නේ ලේසියෙන්ම මේ දේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න ඔයගලන්ට දුරකථන අංකයක් තියෙනවා. ඒක හරහා වුණත් දේවල් කරගන්න පුළුවන්. දැන් ශලින්ගෙන් පර්සනලි අහන්නම් මේ පිරිමි පාර්ශවයේ කට්ටියටත් මේ දේ මේ විදිහටම කරන්න පුළුවන්ද නැත්නම් මේ ගැහැණු කට්ටියට විතරද මේ වගේ ස්ටෙප්ස් දෙකකින් මේ වගේ ලේසියෙන්ම ස්කින් කෙයාර් රූටින් එකක් ස්පා සලෝන් එකකින් කරගන්න පුළුවන් වෙන්නේ? පිරිමින්ට ඉතින් එච්චර තමයි අපි හැමෝම මිනිස්සුනේ. අපි දැන් මෙන්ස් කැම්පේන් එක පටන් ගත්තට පස්සේ යන තැන මම ඊයේ ඉවෙන්ට් එකකට ගියා. බාර් එකේ හිටපු වේටයි එතන මේ CEOs ලවයිකට ඒක හැමෝම කතා කරේ මට මෙන්ස් මේ ස්කින් කෙයාර් ගැන හැමෝම පාවිච්චි කරන්න පටන් ගන්නවා. පළවෙනි වතාවට විශේෂයෙන් මේ පිරිමි කට්ටිය පටන් ගන්න තියෙන මේ පාවිච්චි කරන ෆේස් වොෂ් එකයි ඩේ ක්‍රීම් එක පාවිච්චි කරලා ලොකු වෙනස්කම් දකිනවා ඒගොල්ලෝගේ ස්කින් එකේ. ඉතින් එතනත් එච්චරම තමයි කියන්න තියෙන්නේ හැම ක්ලීන් එකට තියාගෙන හැමට අවශ්‍ය නරිශ්මන්ට් එකට දෙන්න. ඊට අමතරව තව ප්‍රොඩක්ට්ස් අපිට තියෙනවා ෂේව් කරාට පස්සේ පාවිච්චි කරන්න මොකෝ ෂේව් කරනවා කියන එක හැමට කරන ලොකු හානියක්. අපි බ්ලේඩ් එකක් කරන් හිතන්න හැම උඩින් අදිනවා හැමදාම. ඒකෙන් ඩ්‍රයිනස් ඇති වෙන්න පුළුවන්, අර කළු පැචස් ඇති වෙන්න පුළුවන්. ඒකෙන්ද අපි අර ආෆ්ටර් ෂේව් ක්‍රීම් එකකුත් තියෙනවා. ඊට අමතරව අර මෙතන ඇති වෙන ඩාර්ක් පැචස් වලට විශේෂ සීරම් එකක් තියෙනවා. ඉතින් ඒ රේන්ජ් එකම තියෙනවා. හැබැයි අර අත්විවරම තමයි ෆේස් වොෂ් එකයි ඩේ ප්‍රොටෙක්ට් එකයි. ඉතින් මේ දෙක ගොඩක්ම අපි මෙච්චර විස්තරාත්මකව කතා කරේ හැම පිරිසුදු කරන එක හරහා පළවෙනියටම ගොඩක් වෙලාට පෝස්ට් ක්ලොග් වෙන්නේ නැතුව අපිට හැමේ තියෙන අර ව්‍යාකූල තත්ත්වයන් ඇති වෙන එක අපිට වළක්ව ගන්න පුළුවන්. දෙවෙනි එක කලින් කිව්වා වගේ ඩේ ප්‍රොටෙක්ට් එකක් යූස් කරනකොට අර ප්‍රොටෙක්ෂන් එක ලැබෙනකොට අපිට ඊතුරු ප්‍රශ්න නිකම්ම හරි ගස්ස ගන්න පුළුවන් නේද? ඉතින් මේ දේවල් විශේෂයෙන්ම මේ වෙලාවෙදි අපි කතා කරන්න හිතුවේ අලුත් අවුරුද්දේදී ගොඩක් දෙනෙක් දැන් හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් ගැන කතා කරනවා. දැන් මැනිෆෙස්ටේෂන් ගොඩක් එක්කනේ අපි අවුරුද්ද පටන් ගන්නෙ. ඉතින් ගොඩක් දෙනෙක් අනිවාර්යෙන් තමන්ගේ ස්කින් එක ක්ලියර් කරගන්න, ඒ වගේම ලස්සන කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ දේ සරලවම ලේසියෙන් ඔයගොල්ලන්ට කරගන්න කොහොමද කියන තමයි ඔන්න ඉතින් අද ශලින් හරහාම ඔන්න ඔයගොල්ලන්ව දැනුවත් කරේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ WhatsApp අංකයට කතා කරොත් එහෙම ඔන්න ඔයගොල්ලන්ගේ හැමේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් වලට හොඳ විසඳුම් ලබා ගන්නත් ඔන්න ඔයගොල්ලන්ට දැන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. ඒ වගේම තාමත් ස්පා සලෝන් good living YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න අමතක කරන්න එපා.